හෙලෝ කොහොමද? අද යමුද කොරියාවේ ගොජි තුල සවර් ඩේ බුෆේ එකකට. අපි මේ හැමෝම හදිසියේ තීරණය කරපු දෙයක්. බඩේරිලා හස්බන්ඩ් ආවට පස්සේ මං කිව්වා අද මේ සම්ඩියොප්සල් කන්න තිබුණා හොඳයි කියලා. ඊට පස්සේ යා කිව්වා අපි යමු බුෆේ එකකට කියලා. ඊට පස්සේ එයාගේ යාළුවෙක්ටත් කතා කරගෙන අපි ඔන්න ඉතින් යන්න පිටත් වෙලා ආවා. මේ තියෙන ගොජියේ සබු වලදී බුෆේ එක. අපි එතනට එන්ට්‍රි කරාට පස්සේ ටේබල් එකක් දෙන්නලා සුප් එකක් අරේන්ජ් කරනවා. ඒකට ඕඩර් එක දාන්න වෙලාව තමයි අපි බුෆේ එක බලන්න ගියේ. මම මේකට කීප වට්ටා කැවිලා තියෙන එන්න මට වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. වීඩියෝ එකක් දාගන්න ආසාවෙන් හිටියා. අද මම ඔන්න එහෙම මෙහෙන් චුට්ටක් වීඩියෝ කරගත්තා. මේ තියෙන්නේ සුප් එකට අවශ්‍ය වෙන ಜಾති ඔතනින් අරගෙන ඉවරලා අපිට සිලෙක්ට් කරගන්න තියෙන්නේ. ඒකල අපි ටේබල් එකේ තියෙනවා. ඒකට දාගන්න තියෙන මම පස්සේ පෙන්නන වීඩියෝ එකේ තියෙනවා ඒ ටික. මෙතන සෝස් වර්ග තියෙනවා. මේ සුප් මේක එක සුප් වර්ග මන්න සුප් බිව්වේ නෑ මේ ඒක පොන් සුප් එක අන්න මෙතන සම්ගප්සල් තිබ්බා. चिकन चिप्स वाले स्पैगेटी स्वीट पोटैटोस අපේ රයිස් එක වගේ නේ ෆ්‍රයිඩ් රයිස් එක වගේ තොමොක්කි ඒ ටික මේරියක පිට්සා variety තුනක් තිබ්බා. මම ආස ජාතිය වගේම තමයි මම කන්නේ නැති ක්‍රිස්පි පොඩි කෑම ජාති. හස්බන්ඩ් හැමදාම කියලා මම එකයි යන එක පාඩුයි කියලා මම මේ පොඩි අය වගේ අනම්මනම් කනවා කියලා බඩ පිරෙන කන්නේ කියලා.
තියෙන මං අර කියපු සුප් එක වගේ හැදෙන එක. මේක කොරියාවෙ ඉන්න කෙනෙක් නම් මරතන් කාලා තියෙනවා නම් ඒ කට්ටිය දන්නවා. මරතන් එකත් වගේ මේක දෙපැත්තකට ඉල්ලගත්තා අපි ස්පයිසි එකයි ස්පයිසි නැති එකයි ඉල්ලගත්තා. ඔය තියෙන මම බුෆේ එකෙන් බෙදාගෙන ආවා ටික. මේ අර අපි සිලෙක්ට් කරගන්න තිබ්බේ එළවලු එහෙම දෙපැත්තට දාන්න ඕනේද? ඔව්. මස්ටාර්ඩ් වගේ තමයි වැඩියම ගත්තේ. මාෂ්මෙලෝස් දෙකක් ගත්තා. ඒකට මම එතන තිබුණා නට්ස් අනන්නම් එතකොට චුටි දේවල් තිබුණා. මම ඒකට දාගත්ත ආමනි. බින්සු හදාගෙන තිබුණා. ඒ චූටි බබා නම් බින්සු හදාගෙන තිබුණා. මම බින්සු මට ආස වුණා. මම ගත්ත අයිස්ක්‍රීම්. මේ අයිස්ක්‍රීම් එකටත් මම හරි ආසයි. සෝයා අයිස්ක්‍රීම් තමයි. ඒ රහම නෙමෙයි. ඒ රසය වුණාට හරි ආසයි. white sauce එක. හරම sauce එක.
ආසම පාට් එක මම ඔය ගත්ත ටික ඔක්කොම වීඩියෝස් ටිකක් ගත්ත චුට්ට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන නිසා වීඩියෝස් ටිකක් දාගත්තා. මම කාපු කෑම වල එකින් එක ඒවා කොහොමද කියලා බලන්න ඔයාලට. මම මෙතනින් හරියට කතා කරන්න නැහැ. කොහොමද කියලා ඔයාලා බලන්න. කෑම දැක්කම තේරෙනවනේ හොඳයිද කොහොමද කියන එක. ඇත්තටම කෑම ටික මාරම රහයි.